ඊයේ දින සබරගමුව විශ්වවිද්‍යාලයෙන් අපට අසන්නට ලැබුණේ ඉතා කනගාටුදායක පුවතක්. එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ඉගෙනුම ලබන චරිත් සංදීප නම් දෙවන වසර සිසුවා පිටු 4ක ලියුමක් ලියා ගෙල වැරලාගෙන සියදිවි හානි කරගෙන. ඒ අදාළ සිසුවට විශ්වවිද්‍යාලය තුළදී අත්විඳින්න සිදුවුණු අමිහිරි නවකවද පීඩනය හේතුවෙන් බවටයි වාර්තා වන්නේ. මෙම සිදුවීමට හේතු වෙලා තියෙන්නේ චරිත් හොස්ටෙල් එකේදී කොට කලිසමක් ඇඳගෙන කාමරයකින් තවත් කාමරයකට ගමන් කිරීමේ සිදුවීමක්. එහිදී කොට කලිසමක් ඇඳන් ඉන්න චරිතෝ දකින දෙවන වසරේ සිසුන් පිරිසක් දෙවන වසරේ සිසුන්ට නවකවදය ලබා දී තිබෙනවා. එහිදී අනෙක් සිසුන්ට හාවෝ පනින්න කියන ඔවුන් චරිත්ව පමණක් සියලු දෙනා ඉදිරියේ නිර්වත් කරලා. එසේම පසුවදා විශ්වවිද්‍යාලය තුළත් ඔහුව බයිට් කරලා. මේ සිද්ධියෙන් පසුව චරිත් හොස්ටෙල් එක ඉඳන් ගෙදර යන්නේ දැඩි පීඩනයකින් වගේම කලකිරීමකින්. එහිදී ඔහු ගෙලවැරලාගෙන සියදිවි හානි කරගෙන. සබරගමුව විශ්වවිද්‍යාලයේ අමානුෂික නවකවදයෙන් සියදිවි හානි කරගත් පළමු වෙන්නා චරිත් නොවේ. මීට වසර 10කට පෙර අමාලි චතුරිකත් අමානුෂික ලිංග නවකවදයන්ට මුහුණ දී සියදිවි හානි කරගන්නවා. එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අදටත් විවාහ වී නිදහසේ කල්ගත කරනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ හොස්ටල් වල නවකවාදය තවමත් එදා ලෙසින්ම ක්‍රියාත්මකයි. අමාලි චතුරිකාගේ සිද්ධිය සම්බන්ධයෙන්ද සවිස්තරාත්මක වාර්තාවක් රැගෙන ඒමට අප සූදානම්. සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.